ආයුබෝවන් සේවාපියස YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. උප්පැන්නයක් නොමැතිව ඔබට ජාතික හැඳුනුම්පතක් ලබා ගන්න පුළුවන්ද? උප්පැන්නයක් නැත්නම් ජාතික හැඳුනුම්පත ලබා ගන්න කොහොමද ඔබ කටයුතු කරන්න ඕන? යන්න ඕන ස්ථානය මොකක්ද? ඒ වගේම අවශ්‍ය ලියකියවිලි එහා සම්බන්ධයෙන් සියලුම විස්තර මම මේ වීඩියෝ මගින් ඔබට දැනුවත් කරනවා. ඉතින් උප්පැන්නයක් නැතුව ජාතික හැඳුනුම්පත ලබා ගන්න ක්‍රමය පිළිබඳ දැනගන්න රැඳී සිටින මේ වීඩියෝව සමග ඔබට සියලු විස්තර දැනගන්න පුළුවන්. ශ්‍රී ලාංකික පුරවැසියන් විදියට අපගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අවුරුදු 16 සම්පූර්ණ වුණ පසු ජාතික හැඳුනුම්පත සකස් කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ ජාතික හැඳුනුම්පත සකස් කිරීමේදී උපැන්න සහතිකය මූලික ලියවිල්ලක් වෙනවා. මෙහිදී උපැන්නයක් නොමැතිව ජාතික හැඳුනුම්පතක් අසකස් කරගන්න බැරුව පුද්ගලයන් බොහෝ දෙනෙක් සිටිනවා. ඉතින් මේ සඳහා විසඳුමක් විදියට උපැන්නයක් නොමැති පුද්ගලයෙක් ජාතික හැඳුනුම්පතක් හදාගන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ මගින් පැහැදිලි කරනවා. විශේෂයෙන්ම කියන්න ඕන අවුරුදු 50ට වැඩි පුරවැසියන් සඳහා තමයි උපැන්නයක් නොමැතිනම් මේ ක්‍රමය මගින් ජාතික හැඳුනුම්පත හදාගන්න පුළුවන් වෙන්නේ. උපැන්නයක් නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ ඔබට කිසිම දිනකවත් උපැන්නයක් නිකුත් කරලා නැත්නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් උපතක් වුණාම රෝහලේ නිකුත් කරන වාර්තාව අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශය මගින් උපැන්න සහතිකයක් නිකුත් කරනවා. මෙන්න මේ උපැන්න සහතිකයක් නිකුත් කරලා නැති තමන්ගේ උපන් දිනය දන්නේ නැති ඒ වගේම තමන් ඉපදුණු තැනක් දන්නේ නැති තමන්ගේ වයස හරියට තහවුරු කරගන්න බැරි පුද්ගලයන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් හිස් ප්‍රතිඵල ලේඛනය කියලා ලේඛනයක් නිකුත් කරනවා. මේ මගින් පුළුවන් කිසි දිනක උපැන්නයක් නැති පුද්ගලයෙක් සඳහා ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරගන්න. හිස් ප්‍රතිඵල ලේඛනය ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයට යන්න. විවාහ මරණ උපත් ලියාපදිංචි කරන අංශය. එහිදී ඔබට හිස් ප්‍රතිඵල ලේඛනයක් ලබා ගැනීමට අවශ්‍ය බව ප්‍රකාශ කරන්න. එහිදී ඔවුන් විසින් ඔබගේ දැනට භාවිතා කරන නම සහතික කරලා දෙන එක කරන්නේ. ඒ සඳහා අවශ්‍ය වෙනවා දැනට භාවිතා කරන නම සඳහා සාක්ෂි දෙකක් අවශ්‍යයි. මේ සාක්ෂි විදියට ඔබට දරුවන්ගේ උපැන්න සහතික, ඔබගේ විවාහ සහතික, ඒ වගේම ඔබගේ කේන්දර කොපිය, පාසල් හැර යාමේ සහතික, බැංකු පොතේ කොපිය සහ වැඩිහිටි හැඳුනුම්පත මේ වගේ දේවල් ඉදිරිපත් කරන්න පුළුවන් හිස් ප්‍රතිඵල ලේඛනයේ නමට මේ සාක්ෂි විදියට. මේ හිස් ප්‍රතිඵල ලේඛනය ලබා ගත්තට පස්සේ උපැන්නයක් වෙනුවට තමයි ඔබට මේක ලබා දෙන්නේ. වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයන් සඳහා පමණයි මේ හිස් ප්‍රතිඵල ලේඛනය නිකුත් කරන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයෙන් තමයි මේක ගන්න ඕනේ. ඔබට ජාතික හැඳුනුම්පත සකස් කර ගැනීමේදී අවශ්‍ය ප්‍රධාන ලියකියවිල්ල වන මේ උපැන්නය වෙනුවට මේ හිස් ප්‍රතිඵල ලේඛනය ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සමගම සාමදාන විනිශ්චයකාරවරයෙක්ගෙන් දියුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. උපැන්නේ වෙනුවට මෙන්න මේ හිස් ප්‍රතිඵල ලේඛනය ඉදිරිපත් කරලා ඔබගේ නැති වූ හෝ ලබා ගැනීමට නොහැකි වූ ජාතික හැඳුනුම්පත සකස් කර ගන්න ඔබට පුළුවන්. ඉතින් ජාතික හැඳුනුම්පත නැති වෙලා නම් පොලිසියේ පැමිණිල්ලත් සමග මෙන්න මේ හිස් ප්‍රතිඵල ලේඛනය සහ දියුරුම් ප්‍රකාශයත් එක්ක අදාළ කුවිතාංශි ගාස්තු සාමාන්‍යයෙන් නැති වෙලා නම් ජාතික හැඳුනුම්පතක් ඒ සඳහා රුපියල් 1120ක කුවිතාංශි ගාස්තු අය කරනවා. ඒ වගේම මුල් වරටම මේ ජාතික හැඳුනුම්පත ලබා ගන්නව නම් රුපියල් 320ක් වගේ මුද්දර ගාස්තුවක් තමයි යන්නේ. මේක ඔබගේ ග්‍රාමීණධාරී වසමේ ග්‍රාමීණධාරීවරයාට තමයි බාර දෙන්න ඕන. ඔබගේ ජාතික හැඳුනුම්පත මැකිලා නම් පේන්නේ නැත්නම් මේක සංශෝධනය කරන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ උපැන්නය සමග අනිකුත් ලියකියවිලිත් එක්ක අදාළ ෆෝම් එක පුරවලා ඔබගේ ග්‍රාමීණධාරී වසමේ ග්‍රාමීණධාරීවරයාට බාර දෙන්න. කුවිතාංශි ගාස්තුව අදාළ වෙනවා මං ඉස්සෙල්ලා කිව්වා වගේම. මේ සියලු දේ සමග බාර දුන්නට පස්සේ මේ ජාතික හැඳුනුම්පත ඔබට ලබා ගන්න පුළුවන් සාමාන්‍ය ක්‍රමය හරහා. නැත්නම් එක් දින සේවය තියෙනවා. මේකෙදී ඊට වඩා මුදලක් ඔබට ගෙවන්න වෙනවා. ඒහා සම්බන්ධයෙන් දැනගන්න ඕන නම් ඔබට පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයෙන් හෝ ඔබගේ වසමේ ග්‍රාමීණධාරීවරයාගෙන් දැනගන්න.
උපැන්නයක් නොමැති වීම තුලින් ජාතික හැඳුනුම්පත් සකස් කරගන්න බැරි බොහෝ වැඩිහිටියන් අප රටේ ඉන්නවා. ඉතින් මේ හේතුව නිසාම ඔවුන්ට බොහෝ ප්‍රතිලාභ නොලැබී යනවා. විශේෂයෙන්ම 2026 ජනවාරි මාසයේ සිට සුබ සාධන ප්‍රතිලාභ බොහොමයක් අස්වැසුම වැඩිහිටි දීමනා ආබාධිත දීමනා සහ මේ වගේ බොහෝම දීමනා රාශියක් රජය මගින් බැංකු ගිණුම් හරහා තමයි ඔවුන්ට ලබා දෙන්නේ. මෙහිදී ජාතික හැඳුනුම්පත අනිවාර්ය වෙනවා. මේ නිසා ඔබට ජාතික හැඳුනුම්පත නැත්නම් මේක හදාගන්න අනිවාර්යෙන්ම අවශ්‍ය දෙයක් තියෙනම් ඔබට පුළුවන් මේ ග්‍රාම නිලධාරීවරයාගෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයෙන් දැනගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ඔබට වැදගත් වෙන්න ඇති. මේ වගේ වීඩියෝ නරඹන්න මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ස්තුතියි. ආයුබෝවන්.